සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා යුගාසිරි වැඩසටහනත් සමගින් එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනෙකුටම. බක් මාසය කියන්නේ විවාහ මංගල උත්සව වැඩි වශයෙන් පවත්වන මාසයක්. ඉතින් ඔබත් ඔබගේ විවාහ මංගල උත්සවයට සූදානම් වෙනවා නම් යුගාසිරි අපි සූදානමින් ඉන්නවා ඒ වඩාත් ලස්සන කරගන්න සුන්දර කරගන්න අවශ්‍ය බොහෝමයක් අත්දැකීම් ඔබට ලබා දෙන්න. ඉතින් මේ සූදානම් වෙන්නේ අද දවසේදී අපි ඔබට අරගෙන ආපු විශේෂාංගයන් මොනවද කියලා බලන්න. නිතු දැහැන් බිඳි අද විමන් වදී සුරංගනක් වගේ කුමරී පසුගිය දවසක රුචිකාගේ සහ අනුරාධගේ විවාහ මංගල උත්සවය ඉතාමත් ලස්සනට පැවැත්වුණා. එදා රුචිකා ලස්සන සුන්දර මනාලියක් ලෙස හැඩගැන්විලා තිබුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නීෂා මනහාරි අතින්. ඒ වගේම තමයි අනුරාධ උඩරට මනාලියක් ලෙස සැරසිලා හිටියේ අභිෂේක මණ්ඩපයේ මුල් ඇඳුම් කට්ටලේ. ඉතින් අපි සූදානම් වෙන්නේ ඒ විවාහ මංගල උත්සවයේ සුවිශේෂී අවස්ථාවන් ඔබ වෙත රැගෙන එන්නට. නිතු දැහැන් බිඳි අද විමන් වදී සුරංගනක් වගේ කුමරී සෙනෙහසින් වැඳී සිතගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී. මගේ වෙඩින් එකට අපි තෝරගත්තේ මාව ඩ්‍රෙස් කරන්න මිසිස් නීෂා මනහාරිව. මම මිසිස් නීෂා මනහාරිව හම්බ වෙන්න ගිහිල්ලා මම නීෂාක්කිට කිව්වා මාව ඩ්‍රෙස් කරන්න. මට මගේ ඩ්‍රීම් එක වෙලා තිබුණේ කැන්ඩියන් ඩ්‍රෙස් කරන්න. මම ඊට පස්සේ නීෂාකිත් එක්ක කතා කරගත්තා මට කැන්ඩියන් සූට් වෙනවද කියලා. නීෂාකි කිව්වා මට කැන්ඩියන් සූට් වෙනවා කියලා. ඊට පස්සේ ඩල් ගෝල්ඩ් කලර් සාරි එකක් තෝරගත්තා. ස්ටෝන්ස් තියෙන. මගේ බ්‍රයිඩ්ස් මේඩ්ලට මෙරෝන් ඇන් බේජ් කලර් මැටීරියල්ස් තෝරගත්තා. මාව හම්බෙන්න අනුරාධ එයාගේ අම්මත් එක්ක තමයි ආවේ කියලා. ඉතින් එයාලා ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරගෙන ඒ ඇතිවෙච්ච විශ්වාසය මත ඒගොල්ලන්ගේ ඒ වගකීම මට පවරලා ඒ වගේම අපි එයාගේ වෙඩින් එකට ගොඩක් කාලයක් අපිට ලබා දීලා තිබුණේ නැහැ. හරිම අඩු කාල සීමාවකදී තමයි එයාව අපිට මුණ ගැහුනේ. අපි අනුරාධගේ සාරිය නිර්මාණය කරනකොටත් අපිට ඕනේ වුණේ එයාට වෙනමම දෙයක් ලස්සන දෙයක් කරලා දෙන්න. ඉතින් හැමදාම හැම වෙලාවෙම එකම දේවල් කරන රටාවෙන් මිදෙන එක සැලොන් නීෂා මනහරි ආයතනයේ සේවක පිරිසගේ වගේම මගෙත් පුරුද්ද. ඉතින් මෙතනදී අපි හිතුවා එයාගේ සාරිය අපිම ඩිසයින් කරලා දීලා අපිටම අවශ්‍ය විදිහට නිර්මාණය කරව ගන්නවා කියලා. අන්න ඒ නිර්මාණය තුල තමයි මේ ඔයාලා දකින ලස්සනම සාරිය නිර්මාණය කරගන්නට අපිට පුළුවන් වුණේ. එතනදී අපි එයාගේ සාරි කලර් එක විදිහට තෝරාගත්තේ golden ivory. ඒ golden ivory කලර් එක අපි සිලෙක්ට් කරේ මේ බ්‍රයිඩ්ගේ ස්කින් කලර් එකට මැච් කරලා. අපි බ්‍රයිඩ් කෙනෙකුගේ ගොඩාක් වෙලාවට සාරි එක සිලෙක්ට් කරගත්තට පස්සේ තමයි එයාගේ ජුවලරි සිලෙක්ට් කරන්නේ. මොකද සාරීස් වල තියෙන පර්ස් ද නැත්නම් ස්ටෝන්ස් ද ඒ දේවල් මත අපිට කැන්ඩියන් සෙට් එකක් තෝරගන්නට පුළුවන් වෙනවා, මැච් කරගන්නට පුළුවන්. ඉතින් අපේ ආයතනයේ තියෙන විවිධ විලාසිතාවල කැන්ඩියන් සෙට් අතරින් අනුරාධාගේ ආසාව විදිහට ඒ වගේම අනුරාධාගේ අම්මගෙත් කැමැත්ත ඇතුව ඒ හැමෝගෙම ආසාවන් ඉෂ්ට කළ දෙන්න පුළුවන් විදිහට සහ ඇඳුමටත් ගැලපෙන ඒ වගේම අනුරාධාගේ මුහුණට ගැලපෙන විදිහේ කැන්ඩියන් සෙට් එකක් තමයි යාට තෝරලා දීලා තියෙන්නේ. අපි බ්‍රයිස්මේඩ්ලගේ ජුවලරිස් තෝරනකොට අන්න ඒ වගේ සැලොන් නීෂා මනහරි ආයතනයේ තියෙන සුවිශේෂත්වය මම හිතන්නේ යන්නේ ඒ අවස්ථාවලදී අපි පෙන්눔 කරනවා. බ්‍රයිඩ් කෙනෙකුට එයාලට ගොඩක්ම ට්‍රැඩිෂනල් විදිහට ජුවලරිස් තෝරන්න ඕන නම් බ්‍රයිඩ්ගේ ජුවලරි වලට මැච් කරලාම ට්‍රැඩිෂනල් ජුවලරිස් අපි ළඟ තියෙනවා. අද ඔයාලා මේ දකින අනුරාධගෙත් රුචිකගෙත් වෙඩින් එක තුල බ්‍රයිඩ්ගේ ඇඳුම ඒ වගේම ග්‍රූම්ගේ ඇඳුම බ්‍රයිස්මේඩ්ලගේ බෙස්මන්ලගේ හැමෝගෙම ඇඳුම් එකට එකක් ලස්සනට ගැලපිලා තියෙනවා පේනවා ඇති. අන්න ඒ තුල මම හිතන්නේ අපි කරපු දේ ගොඩක් සාර්ථකත්වයකට ළඟා කරගන්නට පුළුවන් වෙනවා. Hello, reason me you're looking for, 'cause I wonder where
ඇත්තටම අපේ වෙඩින් එකේ ලොකුම කාර්යභාරයක් කරේ මගේ වයිෆ් අනුරාධා. මොකද මම සති දෙකකට පෙරයි ලංකාවට ආවේ. අපිට ගොඩක්ම තිබ්බේ අපි කාව තෝරගන්නේ මගේ මුල් ඇඳුම් සඳහා කියලා. ඊට පස්සේ අපි ඉතින් කතා කරගත්තා කවුද කියලා. අභිෂේක මණ්ඩපේ. ඊට පස්සේ අපි තෝරගත්ත අභිෂේක මණ්ඩපේ මිස්ටර් රුවන් විදානගේ මං ගෙහින් හම්බ වෙලා කතා කරා. කතා කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙයා වෙඩින් එකට සති දෙකකට කලින් ලංකාවට ආවට පස්සේ මිස්ටර් රුවන් විදානගේ ගිහිල්ලා හම්බ වුණා. හම්බ වෙලා මෙයාට ජැකට් එක දවස් 10ක් ඇතුළත අලුතින් නිර්මාණය කරා. කට්වර්ක් ජැකට් එකක් මෙරූන් ඇන්ඩ් බේජ් කලර්. ඒ වගේම මෙයාගේ බෙස්මන්ලාගේ කලර්ස් උනේ බේජ් කලර්. අනුරාධගේ විවාහ උත්සවයේදී අනුරාධගේ ඔසරියට ගැලපෙන විදිහට එතන අනුරාධගේ ඔසරිය තමයි මම මූලිකත්ව විදිහට අරගෙන තියෙන්නේ. මොකද එයාගේ ඔසරිය ඉතාමත් ලස්සන අලංකාරත්ව ඔසරියකින් තමයි අනුරාධ සැරසලා තින්නේ. මේ ඔසරියට ගැලපෙන විදිහට මුල්ලඳුමක් නිර්මාණය කරන්න ගියාම මම මුලින්ම හිතපු දෙයක් තමයි මේගොල්ලන්ගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස් උත් එක්ක. මොකද අනුරාධ වේලාසෙනින් බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස් අරන් තිබුණා. මොකද මේ කලර්ස් උත් එක්ක අපිට නිලමැදුමක් මැච් කරන්න ඕන වෙලා තිබුණා. අභිෂේක මණ්ඩපයට එන අපි ඕනම කෙනෙකුට කියන දෙයක් තමයි අපිත් එක්ක කතා කරලා අපිට ඕඩරයක් දුන්න පමණින් අපි ඒක ඉවර වෙන්නේ නැහැ. මොකද තමන්ගේ හිතේ තියෙන වර්ණයට වඩා වෙනස් වර්ණයක් වෙන්න පුළුවන් තමන්ගේ ඔසරිය මිලදී ගැනීමේදී සිදුවන්නේ. අන්න ඒක නිසා අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔසරියත් අරගෙන අභිෂේක මණ්ඩපයට එන්න. එවිල්ලා අපිත් එක්ක කතා කරලා අපි ගාව තියෙන විවිධ මාදලීය නිලමැදුම් නැත්තම් මනමාලයාගේ නිලමැදුම විවිධ වර්ණයන්ගේ විවිධ විලාසිතාවන්ට හැඩවුව. එහෙම නැත්තම් විවිධ ඩිසයින්ස් වලට කරපු නිලමැදුම් අපි ගාව තියෙනවා. මේ අනුරාධගේ ඔසරියට ගැලපෙන විදිහට තමයි මනමාලයාගේ ඇඳුම නිර්මාණය කරේ. ඇත්තටම කියනවා නම් මේකේ මේ මනමාලයාගේ ඔසරියේ වර්ණය තමයි මේ ජැකට් එකේ අපි ඇතුලෙන් පේන්නේ. මේක ඇත්තටම කට්වර්ක් ජැකට් එකක් තමයි මම මේක නිර්මාණය කරලා තියෙන්නේ. බ්ලඩ් රෙඩ් කියන වර්ණයෙන් තමයි මනමාලයාගේ වෙල්වෙට් එක යොදාගෙන තියෙන්නේ. මේ ජැකට් එකේ වෙල්වෙට් එක බ්ලඩ් රෙඩ් කියන වර්ණයෙන් තමයි යොදාගෙන තියෙන්නේ. හැබැයි ඒ වුණාට මේකේ බ්ලඩ් රෙඩ් කියන වර්ණයට වඩා හොඳින් අපි පේන විදිහට ඔසරියේ වර්ණය හොඳට ඉස්මතු වෙන විදිහට තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ළඟට කෙනෙකුට බැලුවොත් හොඳින් බැලුවොත් මේක පේ කට්වර්ක් ඩිසයින් එකක් වුණාට මේකේ සිටින් රෙද්ද එහෙම නැත්නම් ජැකට් එකේ ටූ ටෝන් කලර් එකකින් තමයි මම මේ ජැකට් එක කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේක හොඳට බැලුවොත් නැත්නම් බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ ඉතාමත් ලස්සන සාරි දෙකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ මනමාලියගේ වර්ණයට ගැලපෙන විදිහට දෙවන මනමාලියන්ගේ වර්ණ එහෙම නැත්නම් මේ දෙවන මනමාලියන්ගේ ඔසරියන්ගේ වර්ණයන්ට ගැලපෙන විදිහට මට පුළුවන්කම ලැබුණා රෙඩ් කියන වර්ණය අඩුවෙන් යොදාගෙන අයිවර් කියන වර්ණයෙන් තමයි මම මේ දෙවන මනමාලය දෙන්නගේ වැදුම් නිර්මාණය කරලා තියෙන්නේ. අභිෂේක මණ්ඩපයේ අපි නිර්මාණය කරන හැම නිලම ඇඳුමක්ම අපි අපේ සාම්ප්‍රදාය, අපේ සංස්කෘතිය අගයමින් අපේ සංස්කෘතියේ මූලිකත්වය දෙමින් තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්ටත් තමන්ගේ විවාහ උත්සවයේ මේ විදියට ඉතාමත් අලංකාරවත්ව පවත්වා ගැනීම, එහෙම නැත්නම් තමන්ගේ විවාහ උත්සවයට නිලම ඇඳුම් ලබා ගැනීම වගේම අපේ සාම්ප්‍රදාය අගයමින් අපේ විවාහ උත්සවය සැලසුම් කරගන්න ඕන නම් එන්න එක්වරක් අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය අපිත් එක්ක කතා කරලා තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විදියට නිලම ඇඳුමක් හෝ වෙන්න පුළුවන්. නැත්නම් උඩරට සාම්ප්‍රදායික අපේ සංස්කෘතික විවාහ උත්සවයකදී ඕනෑම දෙයක් අපිත් එක්ක කතා කරලා අභිෂේක මණ්ඩපයෙන් කර දීමේ හැකියාව අභිෂේක මණ්ඩපයේ සතුව තියෙනවා. ඒ වගේම අපගේ ප්‍රධාන ශාඛාව මහරගම හයි ලෙවල් පාරේ පිහිටා තිබෙනවා. ඒ වගේම ශාඛා ගාල්ල, ගල්කිස්ස, මිරිස්වත්ත කියන ප්‍රදේශවල පිහිටා තිබෙනවා. නොබෝ දිනකින් අපි මීගමේ ශාඛාවක් ආරම්භ කරනවා. අපගේ පෞද්ගලික දුරකථන අංකය තියෙනවා 0.716 831 986. එහෙම නැත්නම් පොදු දුරකථන අංකය තියෙනවා 0.1143 මේ ඕනෑම දුරකථනයකට කතා කරලා අපගේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. අභිෂේක මණ්ඩපයේ සේවාවක් එහෙම නැත්නම් අභිෂේක මණ්ඩපයේ තමන්ගේ අතේ ඇති මුදලට තමන්ගේ විවාහ උත්සවය සැලසුම් කරගන්න මම හිතන හොඳම තෝතැන්නක් වේවි අභිෂේක මණ්ඩපය. අපේ පෝරුවක සෙටි බෑග් එන්ට්‍රන්ස් ඔක්කොම නිර්මාණය කරේ මාල්ෂාන් ෆ්ලෝරා ආයතනයේ. ඒවල කලර්ස් වෙලා තිබුණේ ෆ්ලවර්ස් වල රෙඩ් ඇන්ඩ් වයිට් බේජ් කලර් මික්ස් වෙච්ච ෆ්ලවර්ස් වලින් තමයි නිර්මාණය කරලා තිබුණේ. ඒගොල්ලන්ගෙන් ලැබිච්ච සර්විස් එක ගොඩක් හොඳයි. එදා ආපු හැමෝම කිව්වා ලස්සනට ඩෙකරේෂන්ස් කරලා තිබුණා. හරිම ලස්සනයි කියලා. තිවාංක අපිට ගොඩක් සහයෝගය දුන්නා. මාල්ෂාන් ෆ්ලෝරා එකේ
මිස්ටර් තිවාංක ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපේ වෙඩින් එකේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කරේ ශාප්කා ස්ටුඩියෝ. මිස්ටර් තනුජ ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට ආස කරලා තිබුණා ෆෆ් වෙන රෙඩ් කලර් ෆ්‍රොක් එකක් ඩ්‍රෙස් කරන්න. බත්තරමුල්ල මිස්ටර් මහනා වෙඩින් එකේ දවසේ අපේ ඉවනිං ෆන්ක්ෂන් එකක් තිබුණේ. මං කැන්ඩියන් ඩ්‍රෙස් කරලා ඉවරලා කැන්ඩියන් එකෙන් පස්සේ ගෝයින් වේ චේන්ජ් කරේ ඒ රෙඩ් කලර් ෆ්‍රොක් එකෙන් නීෂාක්කි මාව ඒ රෙඩ් කලර් ෆ්‍රොක් එක ලස්සනට මාව එයා ඩ්‍රෙස් කරා. ඒ මගේ හස්බන්ඩ් ෆුල් කිට් එකකට චේන්ජ් වුණා. බ්ලැක් කලර් ෆුල් කිට් එකකින් චේන්ජ් කළා යා. ඉතින් අනුරාධගෙත් අපිට ඕනි වුණා වන් ඩේ ෆන්ක්ෂන් එකක් විදිහට එයාගේ ගෝයින් අවේ එක ග්‍රෑන්ඩ් එකට කරන්න. ඉතින් ඒ නිසා අපි හෝම් කමින් එකට ගැලපෙන විදිහට රතු වර්ණයේ තෝරගෙන තමයි එයාගේ ගෝයින් අවේ විලාසිතාව නිර්මාණය කරගත්තේ. මේ ලස්සන ගවුම අපේ ආයතනය තුලින් ලබා දෙන්නා වූ සේවාවන් තුල අපිට ඉන්නවා තවත් අපිත් එක්ක වැඩ කරන ආයතන ගොඩක්. එන්නේ ඒ ආයතනයකින් තමයි මේ ඇඳුම නිර්මාණය කරගත්තේ. ඉතින් අර අපිට දෙන්න පුළුවන් සේවාවන් අන්න ඒ වගේ හරි පුළුල්. ඉතින් මං හිතනවා මම හැමදාමත් කළා වගේ මනාලියක් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සාධාරණය අනුරාධ වෙනුවෙන් මම ලබා දුන්නා කියලා. ඉතින් ඔයාලට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා කාල වේලාවක් වෙන් කරගෙන ඇවිල්ලා මාවම හම්බෙලා ඒ ගැන සාකච්ඡා කරන්න. 073 650 133 එහෙමත් නැත්නම් 071 650 133 කියන දුරකථන අංක දෙකෙන්ම ඔබට පුළුවන් අපිව අමතන්න. මගේ මුදුවට වැස්සා සීතාවක පුරවරයෙන් සෑම විටම අලුත් යමක් තම සේවාදායකයින්ට ලබා දෙමින් අති උත්කර්ෂවත් මංගල උත්සව 200කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දුන් සීතාවක රිජන්සියෙහි පළමු සංවත්සර සැමරුම නිමිත්තෙන් පවත්වනු ලබන රාජකීයන්ගේ මංගල දැක්ම හෙවත් රොයල් වෙඩින් ෂෝ 2015 අප්‍රේල් මාස 25 වන දින පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා අප හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ. ඔව් කෞශල්, ඒ විතරක් නෙමෙයි එහිදී විශේෂාංග ලෙස අපගේ ප්‍රවීණ උපදේශක මණ්ඩලය විසින් පවත්වන වැඩමුළු සහ සජීවී සංගීත රසාස්වාදයන් අමතරව විදේශී නර්තන, දේශීය නර්තන ඇතුළත් ප්‍රසංග රාශියකින් මෙය සම්පූර්ණ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් මංගල ඉවල වලට නොලැබෙන අවස්ථාවක් අපි මෙහිදී ඔවුන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ වගේම ඔබට පුළුවන් මේ අවස්ථාව කරගන්න ඔබගේ මංගල දිනේදී ලබා ගන්න ආහාර ඔබට ඊට පෙර අවස්ථාවක රස බැලීමේ අවස්ථාව මෙහිදී අපගේ ප්‍රධාන අවන්හලේදී සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම තමයි මෙදිනට කුසපත් ඇදීමක් මගින් තෝරා ගන්නා එක් වාසනාවන්ත යුවලක් සඳහා ඔවුන්ගේ මංගල දිනය සිහිනයක් නොව යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය සියලු වැඩ කටයුතු අපි මේ වන විටත් සූදානම් කර අවසන්. ඉතින් මම හිතනවා මෙම අවස්ථාව ඔබට කදිම අවස්ථාවක් වෙනවා කියලා. එන්න අපිත් සමග එකතු වන්න අප්‍රේල් 25 වන දින පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා අප හෝටල් පරිශ්‍රය වෙත. ඔව් කෞශල්‍ය, මේ දිනට පැමිණෙන යුවලවල් වලට එකම වාහනයක් යටදී ඔවුන්ගේ මංගල උත්සවයට අවශ්‍ය සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම සැලසුම් කර ගැනීමට අවස්ථාව උදා වනවා ඇත. ඔබගේ සිහින මංගල්‍ය සිහිනයක් නොව සැබෑවක් බවට පත් කර ගැනීමට එන්න අපහ එක්වන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත තිරයේ දිස්වන දුරකථන අංකවලට අමතන්න. 075 322 27 18 සහ 075 322 23 33. යුගාසිරි ප්‍රධාන අනුග්‍රහය Carolina Beach Resort and Spa Chilove සම අනුග්‍රහය Salon Nisha Manare for a day full of glamour. එල පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා අභිෂේක මණ්ඩපය. ශ්‍රී විජයාස් සාරි සෙන්ටර්. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. මල්ෂාන් ෆ්ලෝරා අමතන්න 077 33 73 458. සීතාවක පුරවරයට නැවුම් අත්දැකීමක් රොයල් වෙඩින් ෂෝ 2015 සීතාවක රීජන්සි පළමු සංවත්සර සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන රාජකීය විවාහ මංගල දැක්ම 2015 අප්‍රේල් 25 වන දින පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා සීතාවක රීජන්සිහිදී පැවැත්වේ. පැමිණෙන ඔබ අතරින් තෝරා ගනු ලබන යුවලකට ඔවුන්ගේ මංගල දිනය නොමිලේ සිදු කර ගැනීමේ අවස්ථාව ඇතුළු බොහෝ අත්දැකීම් විඳගන්න. අප්‍රේල් 25 වන දින අවිස්සාවෙල්ල සීතාවක රීජන්සි වෙත පැමිණෙන්න. ඇතුළු වීම නොමිලේ.
A Star Plus hotel will find glamour and elegant accommodation, a banquet that matches to your wedding concepts and plannings, a great team of professionals set on delivering the highest levels of services, also a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa, Chilov. Call us on 9770 111 229. Salon Nisha Manahare, Bridal and Beauty Academy, Maharagama. Contact 9777 650 133. Salon Nisha Manahare, for a day full of glamour. අපිට මේ විවාහය කොහොම හරි කරලා දෙන්න. මේ විවාහය කෙරෙන්න ඕනේ උදරන සම්ප්‍රදාය. බතිනු මැනවි තොස්නෙන් මේ මගුල් පෝරුවෙන් දැන් මේ විවාහය සදාකාලික. අභිෂේක මණ්ඩපය ශ්‍රී ලාංකේය ප්‍රෞಢත්වය ජාතියට විවර කර දුන් හෙළ පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා රුවන් විදානගේ කළු මංගල සාරි උත්සව අවස්ථාවලට ගැලපෙන විවිධ වර්ගයේ සාරි සහ සල්වාර් සඳහා නමක් දිනූ තැනක් ශ්‍රී විජයාස් සාරි සෙන්ටර් අංක 129 දෙවන හරස් වීදිය කොළඹ 11. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. සීතාවක පුරවරයට නැවුම් අත්දැකීමක්. රොයල් වෙඩින් ෂෝ 2015. සීතාවක රීජන්සි පළමු සංවත්තර සැමරුම වෙනුවෙන් පවත්වනු ලබන රාජකීය විවාහ මංගල තැක්ම 2015 අප්‍රේල් 25 වන දින පෙරවරු 9 සිට රාත්‍රී 8 දක්වා සීතාවක රීජන්සිහිදී පැවැත්වේ. පැමිණෙන ඔබ අතරින් තෝරා ගනු ලබන යුවලකට ඔවුන්ගේ මංගල දිනය නොමිලේ සිදු කර ගැනීමේ අවස්ථාව ඇතුළු බොහෝ අත්දැකීම් විඳගන්න. අප්‍රේල් 25 වන දින අවිස්සාවෙල්ල සීතාවක රීජන්සි වෙත පැමිණෙන්න. ඇතුළු වීම නොමිලේ. මනාලියක් වෙන සූදානම් වෙන යුවතියන් විශේෂ අවධානයක් යොමු කරන්නේ තමන්ගේ මංගල සාරියට. ඉතින් එවැනි විශේෂ උනන්දුවක් දක්වන මනාලියන්ට තමන්ගේ මංගල සාරිය තෝරා ගැනීමට සුදුසුම ස්ථානයක් තමයි ශ්‍රී විජයාස් ආයතනය. ඉතින් අපි සූදානම් වෙන්නේ ශ්‍රී විජයාස් ආයතනයේ ලස්සන මංගල සාරියකින් සැරසුණු ලස්සන මනාලියක්ගේ සුන්දරත්වය ඔබ වෙත රැගෙන එන්නට. මම හර්ෂිල ඩ්‍රස් කරලා තියෙන අද ලේස් මැටීරියල් සාරි එකක්. අය උඩරට සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට තමයි අය හැදගෙන වෙලා ඉන්නේ. ඇයගේ සාරි එකේ ක්‍රිස්ටල් හා ගෝල්ඩ් වර්ක් වලින් තමයි වැඩ දෙමිලා තියෙන්නේ. ඒ නිසා ගොඩක්ම දැන් බ්‍රයිට්ලා කැමති පර්ල් ජුවලරි සෙට් එකකට. නැත්නම් පර්ල්ස් වලින් වර්ක් දෙමුණු සාරි එකකට. ඒ නිසා මම අද හර්ෂිල ඩ්‍රස් කරලා තියෙන්නේ ක්‍රිස්ටල් හා ගෝල්ඩ් වලින් නිසා මම පර්ල් වර්ක් තියෙන ජුවලරි සෙට් එකක් තමයි ඇයට භාවිතා කරේ. ඇයගේ සාරික ඕෆ් වයිට් කලර් එකක්. ඇයගේ හැම සුදු හැමක්. ඒ නිසා ඇයට ගොඩක්ම ගැලපෙනවා ඕෆ් වයිට් සාරි එක. හර්ෂි මිටි යුවතියක් නිසා මං හෙයර් ස්ටයිල් එක උස් කරලා දැම්මා. ඒත් ගොඩක් දැන් යුවතියන් කැමති නෙට් හෙයර් ස්ටයිල් වලට. මං එයාගේ හෙයර් ස්ටයිල් එක නෙට් භාවිතයෙන් නිර්මාණය කරා. ඒ නිර්මාණය කරපු හෙයර් ස්ටයිල් එක පෙන්눔 කරන්න මම මල් අඩුවෙන් තමයි භාවිතා කරේ. හෙයර් ස්ටයිල් එක වැඩියෙන් පෙන්눔 කරන්න මල් අඩුවෙන් භාවිතා කරා. මම ඇයට තැල්ල භාවිතා කරේ. ඇයගේ නළල පළලින් නිසා මම නළල් පටියක් ඇයට භාවිතා කරා. ඇයගේ මේකප් එක මම භාවිතා කරේ ඇයගේ හැමට ගැලපෙන පරිදි නැචරල් ලුක් එකකින් මේකප් එක. සාම්ප්‍රදායික උඩරට මනාලියකට ගොඩාක් මේකප් එකක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම ඇයට නැචරල් ලුක් මේකප් එකක් භාවිතා කරා. මම මේ සාරික තෝරගත්තේ ශ්‍රී විජයාස් ආයතනයේ.
ඔයාලටත් පුළුවන් ශ්‍රී විජයාස් ආයතනයට ගියොත් ඔයාලට ගැලපෙන ඕනෑම සාරි එකක් එතනින් තෝරගන්න. මම හිතනවා දැනට ලංකාවේ තියෙන හොඳම ආයතනය ශ්‍රී විජයාස් ආයතනයයි. ඔයාලගේ කලවලට බ්‍රයිට්මේට්ලගේ කලවලට ඔයාලගේ හිතේ තියෙන කල එකක්. ඒ හිතේ තියෙන කල එකට අපිට සාරි ගන්න අනිත් තැන්වල නැතුව ඇති. ඒත් ඔයාලා යන්න ශ්‍රී විජයාස් ආයතනයට. එතන ඕනම කලයකින් ඕනම සාරිකක් තියෙනවා. ඒ වගේම ගොඩක්ම ලාභදායී මිලකට තමයි අපිට සාරික ලබා දෙන්නේ. දැන් මම හර්ෂිත ඩ්‍රස් කරලා තියෙන්නේ ශ්‍රී විජයාස් ආයතනයෙන් ගත්ත සාරිකක්. ඇත්තම කිව්වොත් ඒ සාරිකක් ගොඩක්ම වටිනාකමින් යුත් සාරිකක්. හේතුව එහි වටිනාකමක් ලොකු වටිනාකමක් පෙන්නනවා. ඒත් අපි නොහිතන විදිහට ඒ සාරිකක් ගොඩක්ම මිලෙන් අඩු මුදලක් තමයි ශ්‍රී විජයාස් ආයතනයෙන් අපෙන් ගන්නෙ. Once I had a love, and it was a gas. Soon turned down, had a heart of glass. Seemed like the real thing, only to find much mistakes was gone behind. ඔබටත් ශ්‍රී විජයාස් ආයතනයට ගියොත් ඔබගේ මනාලියගේ සාරිය, රූම්ගේ ඇඳුම්, බ්‍රයිට්මේට්ලගේ ඇඳුම්, ඊට අමතරව ඔබගේ මංගල ගමනට යෑමට අවශ්‍ය සියලුම සාරීස් මිලදී ගන්න පුළුවන්. වරක් ගිහින් බලන්න ශ්‍රී විජයාස් ආයතනය කොයි වගේද කියලා. මා ළඟට එන හැම බ්‍රයිට් කෙනෙක්ම මම රැගෙන ඉන්නේ ශ්‍රී විජයාස් ආයතනයට. කොළඹට ආපුවාම අපිට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් නවීන විලාසිතාවන් තියෙන ශ්‍රී විජයාස් ආයතනය. Once I had a love, and it was a gas. Soon turned down, had a heart of glass. යුගාසිරි ප්‍රධාන අනුග්‍රහය Carolina Beach Resort and Spa Chilove සම අනුග්‍රහය Salon Nisha Manare for a day full of glamour. එල පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා අභිෂේක මණ්ඩපය. ශ්‍රී විජයාස් සාරි සෙන්ටර්. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. මල්ෂාන් ෆ්ලෝරා අමතන්න 077 33 73 458. A Star Plus Hotel, well-fine glamour and elegant accommodation. A banquet that matches to your wedding concepts and plannings. A great team of professionals set on delivering the highest levels of services. Also, a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa, Chilove. Call us on 9770 111 229. Salon Nisha Manahare, Bridal and Beauty Academy, Maharagama. Contact 9777 650 133. Salon Nisha Manahare for a day full of glamour. මංගල සාරි උත්සව අවස්ථාවලට ගැලපෙන විවිධ වර්ගයේ සාරි සහ සල්වාර් සඳහා නමක් දිනූ තැනක් ශ්‍රී විජයාස් සාරි සෙන්ටර් අංක 129 දෙවන හරස් වීදිය කොළඹ 11. කොහොමද සාරි? මේක ක්‍රිස්ටල් සාරි ලෝකයක්. අපිට මේ විවාහය කොහොම හරි කරලා දෙන්න. මේ විවාහය කෙරෙන්න ඕනේ උදරන සම්ප්‍රදායයි. බතිනු මැනවිතොස්නෙන් මේ මගුල් පෝරුවෙන් දැන් මේ විවාහය සදාකාලි. අභිෂේක මණ්ඩපය ශ්‍රී ලාංකේය ප්‍රෞಢත්වය ජාතියට විවර කර දුන් හෙළ පාරම්පරික මුල් ඇඳුම් නිර්මාණයේ ප්‍රමුඛයා රුවන් විදානගේ
A Star Plus Hotel, well-fine glamour and elegant accommodation. A banquet that matches to your wedding concepts and plannings. A great team of professionals set on delivering the highest levels of services. Also, a variety of packages that suits to your budget. This is the place to enhance your unforgettable day in your life. We invite you to unfold memorable experiences with us. Carolina Beach Resort and Spa, Chilove. Call us on 9770 111 229. විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට වගේම නිවාඩුවක් ගත කිරීමටත් සුදුසුම ස්ථානයක් තමයි හලාවත කැරොලිනා බීච් රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ. ඉතින් යුගාසිරි අපි විශේෂයෙන්ම ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ කැරොලිනා බීච් රිසෝට් ඇන්ඩ් ස්පා පිළිබඳව ඔබව තවත් දැනුවත් කරන්න. කැරොලිනා බීච් රිසෝට් ඇන්ඩ් ස්පා කියන්නේ හලාවත මුහුදු තීරයේ අඹකඳවිල කියන දීවර ගම්මානයේ නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන සංචාරක නිවාඩු නිකේතනයක්. දේශීය වෙන්නම විදේශීය සංචාරකයන් සඳහා විවෘතව පවතින රූම්ස් 86කින් සමන්විත මේ හෝටලේ ගොඩක් පහසුකම් අපි පිරිනමලා තියෙනවා. අපේ රූම්ස් 86ම ගත්තොත් එහෙම වායු සමීකරණය කරලා තියෙන සංචාරක හෝටල් කාමරයක තියෙන්න ඕන තරුපන්තිය සංචාරක හෝටල් කාමරයක තියෙන සියලුම පහසුකම් අපි පිරිනමලා තියෙනවා. ඒ වගේම හෝටලේ අනිකුත් පහසුකම් ගැන කතා කරොත් එහෙම දේශීය මෙන්ම විදේශීය ආහාර පාන සැකසන අපේ රෙස්ටුරන්ට් කීපයක්ම විවෘත වෙලා තියෙනවා ඔබ වෙනුවෙන්. ස්විමින් පූල් දෙකක් තියෙනවා. තවද හොටෙල් එකටම අයත් වූ මුහුදු වෙරළක් අපිට තියෙනවා. ඉතින් අපිට පැමිණෙන දේශීය මෙන්න විදේශීය සංචාරකයන් සඳහා ඒගොල්ලන්ගේ නිවාඩුව ගත කරන්න නිදහසේ ඉන්න අපි හොඳ වටපිටාවක් මෙතන හදලා දීලා තියෙනවා. ඒ වගේම එළඹෙන සිංහල දෙමළ අවුරුදු සමය වෙනුවෙන් අපි අපේ විශේෂ පැකේජ් කීපයක්ම හදලා තියෙනවා. තිරේ දිශන නම්බරයට කතා කරොත් එහෙම ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. පැකේජ් ගැන පොඩ්ඩක් විස්තර කරොත් එහෙම පැකේජ් වල අපි දීලා තියෙනවා all inclusive පැකේජ් එකක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. බීම වර්ග, ඒ වගේම ස්නැක්ස් වර්ග, ඒ වගේම කෑම ಜಾති අන්ලිමිටඩ් විදිහට ගන්න පුළුවන් විදිහට තමයි අපි පැකේජ් හදලා දීලා තියෙන්නේ. මම කැමතියි ඔයගලන්ට ආරාධනා කරන්න එළවෙන නිවාඩු සමයේ ඔයගොල්ලන්ගේ පවුලේ අය සමග ඒ වගේ මිතුරු මිතුරියන් සමග ඇවිල්ලා අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලයේ ආගන්තුක සත්කාරයෙන් ඉඳලා ඒ වගේම ඒ නිවාඩු සමය අමතක නොවන සිහිවන්නයක් විදිහට තියාගෙන යන්න එන්න කියලා ආරාධනා කරන්නේ. ඔබගේ විවාහ මංගල උත්සවය ලස්සන කරගන්න වගේම සුන්දර කරගන්න අවශ්‍ය බොහෝමයක් විශේෂාංග අද දවසේදීත් අපි ඔබට අරගෙන ආවා. ඉතින් මේ සූදානම් වෙන්නේ අදට යුගාසිරි වැඩසටහනෙන් සමු අරගෙන යන්න. ඒ වගේම තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි ඉතාමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා සුබ පතනවා. ඉතින් අදට ගිහින් එන්නම් ඔබ සැමට සුබ සතියක්.